දුෂාන්ත ඔබ දැන් ශේෂ්ත්‍රයට පැමිණි මුල් කාලේ කරපු නිර්මාණ ලංකාවේ මාකට් එකට ගැලපෙනවා කියලා ඔබ විශ්වාස කරනවද? මුල් කාලේ විතරක් නෙමෙයි මේ මෑතකද කරන ඒවා තාම ගැලපෙන්නේ නැහැ කියලා දැන් මට හිතෙනවා. ඇයි දැනත් එකම වැරද්ද කරන්නේ? ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මම හැමදේම තාම දන්නවා කියලා හිතාගෙන වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මම තාම ඉගෙන ගන්නවා. මම දැනුත් මම දැන් වීඩියෝ එකක් එහෙම කරනවා. දැන් ඇත්තටම හිතන්නේ ඕක මං විතරක් මම ඉගෙන ගත්තෙත් මේ මෑතකදී ඒ වගේම බාති සන්තෝෂෝක ඉගෙන ගත්තෙත් මෑතකදී. ඒකයි බාති සන්තෝෂ ඒගොල්ලන්ගේ දැන් පළවෙනි පස්වෙනි ඇල්බම් එක. ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අර කරන අලුත් එකට වඩා පොඩ්ඩක් දැන් වෙනස් කරලා අපේ ලාංකික මේ එකෝස්ටික් විදියට හරියන විදියට කරලා තියෙනවා. හරි ඔබෙන් කවුරු කෙනෙක් ඇහුවොත් මේ හැම කෙනෙක්ම උත්සාහ කරන අලුත් යුගයක් මතු කරන්න. අලුත් කාලයක් හදන්න. විරාජ් ඔබත් එහෙමනේ? ඇයි දුෂාන්ත ඔබ අලුත් යුගයක් මතු කරන්න අවශ්‍ය කාලෙක තව චරිතයකින් මතු වෙන්න හදන්නේ? ඒ කියන්නේ අපි ඔබ ජැක්සන් කියන චරිතය හරහානේ මතු වෙන්නේ හඳුනාගන්නේ. ඒ කියන්නේ ඔබට එතනින් එහා දෙයක් කරන්න බැරි නිසාද ඔබ චරිතයක් හැටියට ඉස්මතු වෙන්නේ ඔහු හරහා? මේකට කොහොමද උත්තර දෙන්නේ? ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් ඕන්න මම අලුතෙන්ම කරලා තිනවා දුෂ්යන්ත් කියන එක්කෙනාව සාමාන්‍ය පෙන්දින සිංගර් කෙනෙක්, ඩාන්සර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක් හැටියට. ජාතික උතුරුකිරීමේ බැංකුව ඔබේ රටේ දියුණුවෙන් සාමාන්‍ය පෙන්දින සිංගර් කෙනෙක්, ඩාන්සර් කෙනෙක්, ඇක්ටර් කෙනෙක් හැටියට. ඉතින් මෙතෙක් කල් මම කරලා තියෙන මගේ වීඩියෝස් වලින් මගේ ඩාන්සින් පැත්ත ගොඩාරියක් පෙන්නලා මම කරන්න හම්බුනේ නැහැ. ඒකෙන් හින්දා මිස්ටර් ශාන්ප්‍රද මට ඇත්තටම ඇවිල්ලා කිව්වා දුෂාන්ත් මේ ඩාන්සින් ස්ටාර් දින්නට පස්සේ වගේ ඩාන්සින් එහෙම තියෙන සින්දුවක් කරන්නයි කියලා. එතකොට මෙතන මම උත්තර දාගෙන බහුතරයක් හිතන ක්‍රමයකුයි සුළුතරයක් හිතන ක්‍රමයකුයි. හරිද? මම හිතන්නේ මම ඩාන්සින් ස්ටාර් දින්නේ බහුතරයක් ඒකට කැමතිලා මට SMS කරපු හින්දා. සුළුතරයක් නම් මට මේ SMS කරේ මම අක දිනන්නේ නැහනේ. හැබැයි දැන් ওই බහුතරය ටෙමින්ට මම අලුතෙන් ඔය වගේ ඩාන්සින් තියෙන වීඩියෝ එකක් දැම්මාම ලොකු ප්‍රශ්නයක් නෑ. මගේ වෙබ්සයිට් එකට ගියා නම් මගේ Facebook එකට ගියා නම් සෑහෙන හොඳ කමෙන්ට්ස් තියෙනවා. ඒ ඇස්සේ එකක් දෙකක් තියෙන කවුරු කියනවා මේක ලස්සනයි කියනවත් එකම කවුරු කියන්න පුළුවන් ඇයි මේ මයිකල් ජැක්සන්ගේ එක කරන්න කියලා. හැබැයි වැඩි තියෙන්නේ 90ක් බලාපොරොත්තු වෙන්නේ මගෙන් ඒක. තේරෙනවද? ඉතින් මම ඒ වගේ නර්තනය කරන්නේ නැතුව නිකන් සාමාන්‍ය විදියට මම තවත් මොඩල්ස්ලා දෙන්නෙක් දාලා ස්ලෝ සින්දුවක් වෙල්යායවල් පාවිච්චි කරලා සෑහෙන සීනරිස් පාවිච්චි කරලා මම එහෙම කරොත් මම හිතන්නේ මගේ බහුතරයක් මට කැමති කට්ටිය ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අර සුළුතරයක් අහන අර නෙගටිව් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මට බහුතරයක් කැමති කට්ටියට මම කේට කරන එක මම හිතන්නේ මගේ වගකීම. එතකොට ඔබ ඒ පැත්තෙන් මතුවෙන්න උත්සාහ කරනවා. ඔබේ හැකියාවන් පැත්ත. ඔව් බහුතරයකට තේරෙන්නේ මම මයිකල් ජැක්සන්ගේ සාරය අරගෙන මම යම් කිසි දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. සුළුතරයකට කියන්න පුළුවන් අපෝ මේකට පුළුවන් මයිකල් ජැක්සන් විතරයි. දැන් ඔබ කලින්ම දුෂාන්ත අර කලින් උත්තර ප්‍රශ්නවලට ඔබ කිව්වා නේද ඔබේ ඒ සම්බන්ධයෙන් ඔබ දාපු නිර්මාණ හරි ගියේ නැහැ කියලා. හරි ගියේ නැහැ කියලා කිව්වේ නැහැ. පිළිගත්තේ නැහැ කියලා ඔබට තේරුණා කියලා. නෑ ශාන්තරව කිව්වා දැන් ඔබ කියන උත්තර දෙක හරි පරස්පරයිනේ. ඒ කියන්නේ ඔබ එක තැනකදී කියනවා බහුතරයක් ඔබ පිළිගන්නවා. ඔබ ඊට කලින් නෑ මම කියන්නේ ඩාන්සින් ස්ටාර් හරහා දින්නට පස්සේ තමයි ශාන්තරව කිව්වේ දැන් ඔයා කැමති විදිහේ තාම දැක්කේ නැහැ මිනිස්සු. ඩාන්සින් ස්ටාර් හරහා වගේ ඩාන්සින් සෑහෙන පෙන්නලා ආවා. ඉතින් ඒකේ හින්දා දුෂ්යන්ත් අපි හදමු ඩාන්සින් වලින් ඔයා එන වීඩියෝ එකක්. මිනිස්සු කැමති ඔයා මයිකල් ජැක්සන්ගේ ස්ටයිල් එකයි ඔයා අලුතෙන් තව හිප් හොප් එහෙම විදිහට කරන ඩාන්සින් වීඩියෝ එකක්. ඉතින් ඒකෙන් හින්දා මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක හදනකොට ඩාන්සින් ගැන ලහිරුක දැනුම කොච්චරද දන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක බැලුවම තේරෙනවා මම මයිකල් ජැක්සන්ගේ කරන මූව්ස් වලට ඇරෙන්න පිට මගේ සෑහෙන දේවල් කරනවා. හැබැයි වැඩි තියෙන්නේ මගේ චරිතය මං දැවැන්ත මදි මයිකල් ජැක්සන් එක සංසන්දනය කරලා බලනවා. මං අතන මගේව 10ක් කරලා මයිකල් ජැක්සන් එකක් කරනකොට ලහිරිටයි එතකොටයි මේ ඒ සමහර කට්ටියට මේ පේනවා මේ අතන අර මයිකල් ජැක්සන් එක තමයි මේ මනුස්සයා කරන්නේ කියලා. එතකොට අර සුළුතරේ තමයි කොහොමත් කතා කරන්නේ. බහුතරේ හැමතිස්සෙම නෙගටිව් කතා කරන්නේ. නෙගටිව් කතා කරන දේ තමයි හැමතිස්සෙම ව්‍යාප්ත වෙන්නේ. මඩ ගැහුවොත් ඉරාජ් තමයි ඒක තමයි වැඩ වෙන්නේ. එතකොට දැන් අර ඉරාජ් කරලා තියෙන අර සින්දුවක තියෙන අර මොකක් කරේ අපි මද්ද්‍රව්‍ය හරි තියෙනවනේ ඒකේ හොඳ පැත්තක් එයා කරන්න බෑ මේක නැති කරන්න ඕනේ එහෙම. ඒක ගැන කතා කරන්නේ නැත්නම් අර ඒකට අල්ලගෙන කරනවා කියලා. නේද? එහෙම තමයි මඩ ගහන්නේ. ඕක තමයි කියන්නේ. ඉතින් ඒ වගේ මම හිතන්නේ අර සුළුතරයක් තමයි කොහොමද කියවන්නේ. ඔය අනිත් එකයිල මේ වගේ මේ
කලාවට මේ ෂෝ බිස්නස් කෙනෙක්ට ආවම මේ සුළුතරයකින් කරන මඩ චෝදනා වලට සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේ සාමාන්‍ය මඩ කියලා කියන්නේ එක පැත්තෙන් කටකතා බඩපත් වෙනවා නේ. ඔව්. ඒතර ඔබ එකතන ලබා දුන්න පිළිතුර කටකතා කියන්නේ අපි හපුදුට හැදෙන තරමට හොඳ දෙයක්. අන්න එක්සැක්ට්ලි. ඉතින් ඔබ කැමති ඒකට? මම කැමති. එහෙනම් ඉතින් හරි. එහෙනම් ඒක මයිකල් ජැක්සන් කියන මම ලෝකේ පිළිගත් චරිතයක් නේ. මම ඔබෙන් පෞද්ගලික ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඔහුගේ හදිස්සි අභාවය. ඔබ හිතනවාද ඔහු සිටියා නම් ආයේ ප්‍රශ්නය වුණේ ඒක ගහලා අන්තිම අඬලා ගියා අන්තිමට මාර ප්‍රශ්නයක් වුණා. නෑ මං අහන්නේ ඒ සමහරනේ මං අහන්නේ ඒ හදිසි අභාවය ඔබ හිතනවාද එහෙම ඒ සිදු නොවුණා නම් එය ඔබට මීට වඩා ඔබේ ජනප්‍රියත්වයට ඔබේ හැකියාවට ඉදිරියට යන්නට හේතුවක් වේද? ඔහු සිටියා නම්. ඔව් සිටියා නම් මේ වෙනකොට මං ඔහු හමු වෙන්නත් ඉඩ තිබ්බා. ඔබේ ජනප්‍රියත්වය පැත්තෙන් ඔබේ දක්ෂතා පැත්තෙන් ඔබ පිළිගන්නද? ඒ කියන්නේ ඔබ එයා නැති වෙලා මෙහෙම නම් එයාත් එක්ක ඉඳලා හිටියනම් කොහොමද ඉන්නේ? ඒ ඔබටත් සිදෙනවද? මුලින්ම අපි අහලා බලුවා මතකද මේ දෙන්න ඉස්සෙල්ලාම මුණ ගැහිච්ච දවස අවස්ථාව කොහෙද කියලා. කොටවන සෙග්මන්ට් එක. දුෂාන්ත මුලින්ම හම්බුනේ අපි දැන් එක ඉස්කෝලේ ඉගෙන ගත්තේ. දුෂාන්ත මට වඩා වැඩිම අය. ඉතින් මම හිතන්නේ රෝයල් කොලෙජ් එකේ තමයි මම ඉස්සරහම දුෂාන්ත හම්බුනේ. ඒ වැඩිමල් කියලා සතුටෙන් කියන්නේ. තර යානේ පොඩි එක්කෙනා වගේ. මෙයා බබා. මල්ලි බබා. හරි වයසට බැඳලා ඉරාජ් වයසේ ළමයි ඉන්න ඉරාජ්. බලමු අපි දුෂාත් මොනවද කියන්නේ කියලා. රාජ් අපි එකට ඉස්කෝලේ ගියා. එච්චරයි කියන්නේ. එච්චරයි. ඊට වඩා කිව්වනේ මම. හරි. ඊට පස්සේ අපි රාජ්ගෙන් අහලා බැලුවා දුෂාන්ත තියෙන ඔහුගේම ශෛලියක්ද නැත්නම් කවුරුන් හරි අනුකරණය කිරීමක්ද කියලා. දුෂාන්ත මයිකල් ජැක්සන්ගේ ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් මම හිතන්නේ එයා මයිකල් ජැක්සන්ගේ ෆෑන් කෙනෙක් හින්දා එයා මයිකල් ජැක්සන්ගේ දේවල් ගොඩක් අනුකරණය කරාට එයාගේ ඕන් ස්ටයිල් එකකින් මම හිතන්නේ මික්ස් කරලා එයා දෙයක් කරන්නේ. අපි ඊට පස්සේ දුෂාන්ත කියනත් ඔය ප්‍රශ්නෙම ඉරාජ්ට තියෙන ඔහුගේම ශෛලියද නැත්නම් ඉරාජ් කාරු හරි කොපි කරනවද කියලා. මම හිතන්නේ අපි හැමෝටම මම හිතන්නේ මේ අනුකරණය කියන එක කොපි කරනවා කියන වචනේ දාලා තමයි කියන්නේ. හැබැයි මම හිතන්නේ මේක අනුකරණයක් නෙමෙයි. මේක ඇත්තටම මේ අර කොපි කරනවා නම් මම හිතන්නේ මේක ඉන්ස්පිරේෂන් එක. කියන අපි කවුරුත් තවත් කවර කෙනෙක් දිහා බලලා තමයි ඉගෙන ගන්න. ඉතින් මන් දිහා බැලුවත්, බාති සන්තස් දිහා බැලුවත්, ඉරාජ් දිහා බැලුවත් තවත් කවර කෙනෙක්ගෙන් ඉන්ස්පයර් වෙලා එයාගෙන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තමයි නිර්මාණය කරන ඕන නිර්මාණකරුවෙක් ඒ වගේ. ඉතින් එහෙම බැලුවාම මම හිතන්නේ ඉරාජ්ගේ තියෙනවා එයාගේම සෑහෙන හොඳ ටැලන්ට් එකක්. ඉතින් අනුකරණත් පාවිච්චි කරලා එයාගේ දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. අහලා බැලුවා සංගීතය අරුණාම වෙනත් දක්ෂතා මොනවද මෙයාට තියෙන? දුෂාන්ත හොඳ ක්‍රිකටර් කෙනෙක්. හොඳ ක්‍රිකට් ගහන්න පුළුවන්. බලමු අපි දුෂාන්තගේ ගමු. සංගීතයේ ඇරුණාම දක්ෂතාවය මම හිතන්නේ ඉතා හොඳ කල්පනාකාරීත්වයක් තියෙනවා. ඒ කියන්නේ තනිවම මේ ගමන එන්න සෑහෙන අමාරුයි. ඉතින් හොඳට මැනේජ් කරගෙන ඒ වගේම එයා තමාගම හරියට මාකට් කරගෙන යන්න කියන්නේ ඒකත් මම හිතන්නේ කුසලතාවයක් තමයි. ඉතින් මාකටිං පැත්තෙන් සෑහෙන හොඳ දැනුමක් එහෙම තියෙන හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක්. කොහොමද පාසල් කාලේ ක්‍රිකට් එක හිටියද? ඔව්. දක්ෂතා උපරිම දක්ෂතාවන්ට පොවස්සරට මතක ගන්න. අන්තිම අවුරුද්දේ ටීම් එක හය ස්කෝර් වුණා. එතකොට ඒ සීසන් එකේ බෙස්ට් ඇවරේජ් එකක් තිබ්බා 42.5. අය ඔය පැත්තෙන් දිගටම ගියන අපරාධ යන්න හොඳයිනේ. අර 99 වර්ල්ඩ් කප් ලංකාවේ පෙරදුනාට පස්සේ මට ඒ තිබ්බ ආසාව ගියා. කවුද ඔබ කැමතිම ලංකාවේ කණ්ඩායමේ ක්‍රීඩකයා? එතෙක් මෙතෙක් හිටපු. බොයි. මම ආසයි සංගක්කාරට. විදේශ ක්‍රීඩකයන්ගේ? තෙන්ඩුල්කර්. ලාරා. ඉරාජ් පාසල් කාලේ ක්‍රීඩා කරාද? නෑ මම ඒ දවස්වල මාකටින්ද? බිස්නස් වල පොඩි ගාලා ඒ දවස්වල බෙර ගන්න. හැමතිස්සෙම මතකයි මම කොල්රෑගේ ප්‍රිෆෙක්ට් කාලේ යනකොට මාර බීච් ටිකක් ගන්නවා. ඒ ගාම රනිදුයි මෙයයි බෙර ගන්න. ඒ බීට් බොක්ස් එක තම තදා ඉන්නේ. ඒවත් එළියට දානවා. ප්‍රිෆෙක්ට් කාලේ
බොහොම සැරයි. ඉතින් දනුවන් දීලා තියෙනවද? ඔව් ඔව්. අම්මෝ. දනුවන් දීලා තියෙනවද? ඔව් ඔව්. ඉස්කෝලේ කාලේ. හා? මොනවද දීලා? දන්නේ නැද්ද ඉතින් ඔය පන්ති එළියට දාන ඒවා ඔවා තමයි ඉතින්. දුෂාන්ත හිතලාම කරත් දන්නේ. මම ඇත්තටම මේ අපි ගොඩක් ක්ලෝස් නෑ. ඇත්තට මේ ඉස්කෝලෙන් අවුරුද්දකට පස්සේ මේ මියුසික් ෆීල්ඩ් එකට ආවට පස්සේ තමයි මම හරියටම විරාජ්‍ය ගොඩක්ම හොඳට අඳුනගත්තා. දන්නවනේ ඊට වඩා ලොකු දෙයක් දෙනවද ඉස්කෝලේ? එහෙනම් දෙන හොඳ එකක්. හරි ඊට පස්සේ අහලා බලුවා තරුණයන්ට වැඩිපුරම කරදර සිද්ධ වෙන්නේ කාගෙන්ද මේ දෙන්නගේ? මම ඇත්තට මේක නම් දන්නේ නැහැ. මම දුෂාන්ගෙන් අහන්න ඕනේ එහෙම සීන් වෙලා තියෙනවද කියලා දුෂාන්ගේ. ළඟදී අපිට කතා කරන්න බැරි වුණා ගොඩක්. ඒ කියන්නේ කතා කරන කාලේ ඒවා කතා කරනවද? නෑ ඉතින් දන්නේ නැද්ද ඉතින් කතා කරනවා ඕන බබාලා වගේ කතා කරන්නේ. අනියෝ. ඒ කතා කරන කාලේ මොනවද දැනගත්තේ තියෙනවද? එහෙම නෙමෙයි ඉතින් කතා කරනවා. ඉතින් අපි දන්නේ නැද්ද ඔය මම කතා කරන මොනවද වෙන්නේ සීන් එකේ මියුසික් වල මොනවද වෙන්නේ මොනවද කරපු කරදර? ලයිරු බබා. හරි බලන්න දුෂාන්ත මොනවද කියන්නේ කියලා. තරුණියන්ට කරදර කරන පිරිසක් නෙවෙයිනේ අපි වෙල කලාකාරයෝ අපි වෙල සින්දු කියලා මම දන්නේ එන්ටර්ටේන්මන්ට් දෙන්නේ අපි මේ කරදර කරන කට්ටිය නෙමෙයි අපි ඇවිල්ලා මේ අපි ඒගලන් වෙනුවෙන් අපි කරදර වෙනවා. හරි ඊට පස්සේ අපි අහලා බැලුවා මේ දෙන්නගෙන් කපටි කවුද? දෙන්නගෙන් කපටි මම දන්නේ මම කපටි දුෂ්ටන්ට වඩා. හරි බලමු දුෂාන් ගෙනුත් අපි මේ ප්‍රශ්නේම අහලා බලුවා. කපටි වෙන්න පුළුවන් ඉරාජ් කපටි තමයි දැන් අපිත් තියෙන අපිත් කපටිකම් තියෙනවානේ. හරි ඊට පස්සේ තමයි අපි අහලා බලුවේ හොර සංකල්ප ඔළුවේ තියෙන්නේ තියන් ඉන්නේ කවුද මේ දෙන්නගේ? පොර සංකල්පය. මම හිතන්නේ මේ දුෂාන් හිතනවා කියලා මම දන්නේ නැහැ. විරාජ් ඔළුවේ තියෙනවද එහෙම? හා? පොර? නෑ. පොරක් නෙවෙයි පොරක් වෙන්නේ ඉතින් කොට තව කොච්චර දේවල් කරන්න ඕනේ. හරි බලමු අපි දුෂාන්ත මොනවද කියන්නේ කියලා. මම හිතන්නේ ඉරාජ්‍යයි මමයි දෙන්නම අපේ ශාස්ත්‍රයෙන් මම හිතන්නේ යන්න පුළුවන් ගොඩක් දුර ගිහලා තියෙනවා. මම කියන්නේ උපරිමයෙන්ම අපි ගිහලා තියෙනවායි කියලා. හැබැයි මම දන්නවා ස්ටුඩියෝස් වලට ආවම මම දැකලා අහලා තියෙනවා මේ අර ඉරාජ් අයියාගේ වගේ අපේ ට්‍රැක් එකක් කරගන්න ඕනේ. ඉරාජ් අයියාගේ අර දාලා තියෙන ගෲප් එක මරු. එනවා. ඉතින් එහෙම බැලුවාම ඉරාජ් ඉතින් පොරක් තමයි. හරි ඊට පස්සේ අපි අහලා බලුවා වැඩිපුර කවුද රාත්‍රී සමාජ ශාලාවලට එන්නේ? මම නෑ ඇත්තටම මේ ලැජ්ජ බයට ගෙවල් වල හැදිච්ච අහිංසක ළමයෙක්ගෙන් ඉඳන් මම ඔය ක්ලබ් වලට යන්නේ ඒ දවල්ට නේද ලැජ්ජ බයට. අපි යන රාත්‍රී සමාජාල. ආයෙත් පස්සේ බලමු දුෂාන්ත මොනවද කියන්නේ කියලා. මම ඇත්තටම ක්ලබින් කියන එක එච්චර ලොකුවට කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් නයිට් ක්ලබ් එකකට නොගිය පුද්ගලයෙකුත් නෙමෙයි. ඉතින් අවශ්‍යලාට ගිහලා තිනවා ඒවෙන් මොකද සුපර්ෆිෂල් ජීවිතෙන් පුළුවන් තරම් ඈතට තමයි ජීවත් වෙන්න බලන්න. අපි අහලා බලුවා අවසාන වශයෙන් ඔන්න ලෝක විනාශය හෙට සිදු වෙනවා කියලා කවුරු හරි කියනවා. chance එකක් එනවා ඔක්කොමලා බේරගෙන තව එක්කෙනෙක්ව බේර ගන්න. අපේ විරාජ්‍යයෙන් හුව දෙන්නෙක් ඉතුරුලා ඉන්නවා. ඒ තමයි සන්තෝෂ් සහ දුෂ්යන්ත්. එයින් කාවද බේරගන්නේ රාජ්? මම දෙන්න එක්කෙනෙක්ව බේරගන්න අපි ෂේප් එක යනවා. බලමු අපි දුෂ්යන්ත ලබා දුන්නා. දුෂ්යන්ත chance එක එක්කෙනෙක්ව බේරගන්න. ඒකේ ඉන්නවා වාතයේ ඉන්නවා ඉරාජ් ඉන්නවා කාවද දුෂ්යන්ත බේරගන්න? මම වාතයේ බේරගන්න. මගේ හදවතට සමීප බාතිය. මට හැමතිස්සෙම හම්බෙන්නේ මං අයියා කියලා කතා කරන්නේ සන්තුෂ්ටි ආරෙන බාතිය විතරයි. ඉතින් ඒ පෞද්ගලික මට ආදරයක් තියෙන හින්දා බාතියට මම බාතිය බේර ගන්නවා.